තැපැල්පතිට කියන්න ජනාධිපති තීන්දුවකට එකඟ වෙන්නේ නැත්නම් මට අලුත් තැපැල්පති කෙනෙක් හොයන්න වෙයි කියලා. කරුණා කළා ඒ ඉඩම අරගන්න කියාක. නෑ ඒක නේ මට අහන්න මේක දෙනවද නැද්ද? නෑ මට ගොඩනැගිල්ලම ඕනේ. පිටිපස්ස කොටස දීලාට මේ වැඩක් නෑ. ගොඩනැගිල්ල අපි තැපැල් කන්තරු ගමු වෙන අලුත් තැනකට දාන්න. අලුත් තැනකට දාමු. මොකද්ද මේ ඔයගොල්ලෝ කරන්නේ ඔච්චර කාලෙ මම මෙතන කිව්වේ මුළු බිල්ඩිමම ඕනේ කියලා. මේ ගොඩනැගිල්ල ලස්සන පරණ නුවරඑළියේ අද කරනවද නැද්ද කියලා මට කියන්න. කරනවද නැද්ද? කරනවා එහෙනම් අද යන්න ඉස්සෙල්ලා එකඟ වෙලා යන්න වෙන තැනක් හොයාගන්න යන්න ඉස්සෙල්ලා. ගමු මේ කිව්වයන් පස්සේ සෙල්ලම් කරන්න එපා. දැන් වෙවේ අයිතිය තියෙන්නේ මහා ඔගොල්ලෝ ගාව. තොරාරින ආහිතේ විතරයි. අයිතිය තියෙන ප්‍රාදේශීය ලේකමට වැවි. පාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරනවා නම් හොඳ අපි DCC වල තීරණ අරගත්තා. මොකද්ද වෙන්නේ ඒක? මේ සාකච්ඡා කරා යෝජනා කරා වාරිමාර්ග පවරන්න. නමුත් සභාවයකට විරුද්ධ වුණා සභාව පවරන්න ගැටලු තිබ්බේ. ඒ කියන්නේ සභාවට ওই තාක්ෂණික සහාය නෑනේ. නෑ නේද? ඒ නිසා ඇත්තටම අපි කරන්න ඕන ඒ තාක්ෂණ නිලධාරීන් ඉන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේනේ. ඒ නිසා ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන එක නේද වඩා සුදුසු. අපි මෙහෙම කරමු. ඒ කියන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අපි වැව පවරලා ඒකේ ආර්ථික ක්‍රියාකාරකම් තියෙනවනේ. ඒ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව නගර සභාවත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එමු නේද? ඔව් ගිවිසුමක් දාලා අපි ඒකෙම. ඒකට හොඳයි නේද? ඒක වැව තියාගෙන ඉන්න ඕනේ නෑ. ආදායම් මාර්ග තියාගන්න ක්‍රමයක් හදාගමු. ස්තුතියි. ඉක්මනින් කරන්න ඒක හොඳයි. හරි.